හායි ළමයි කොහොමද ඔයාලට එන්නද අපි තව අලුත් රස කෑමක් හදන්න. අද මම හදන්නේ පැන්කේක්. ඒකට මුලින්ම අවශ්‍ය වෙනවා භාජනයක් අරගෙන ඒකට පිටි ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ කහ ටිකකුත් දාලා ලුණු ටිකකුත් දාගන්න ඕනේ. ඊට පස්සේ හොඳට වතුර ටිකක් දාලා හොඳට කවලම් කරගන්න ඕනේ. හැබැයි වතුර වැඩි කරගන්න එපා. මුලින්ම වතුර ටිකක් දමා කලවම් කරගෙන ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර ටික දාගෙන හොඳට කලවම් කරගන්න. පිටිවල කැටගතිය නැති වෙනකම්ම හොඳට කලවම් කරගන්න. මේ පදමාවම ඇති. ඊට පස්සේ හොඳට වළඳක් ලිපේ තියාගෙන ඒකට සීනි ටිකක් දාගන්න ඕනේ. මේක අපි කරන්නේ කැරමල් එකක් කරගන්න හදන්නේ. ඉතින් ඊට පස්සේ සීනි ටික කැරමල් වෙනකම්ම හැඳි ගන්නෙ නැහැ. ඒකට වතුර ටිකක් දාලා හොඳට කලවම් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි කලවම් කරගන්න ඕන. බලන්නකෝ ඒකේ ලස්සන පාට. සීනි කැටගති නම් තියෙන්න බෑ. ඊට පස්සේ කැරමල් එක හොඳට දිය කරගත්තට පස්සේ ඒකට දාන්න ඕනේ සීනි. ඔයාලා ගත්ත පොල් ටිකේ ප්‍රමාණයට සීනි ටිකක් දාගන්න. ඔයාලා දන්නවනේ දාන්න ඕනේ ප්‍රමාණය ගැන. ඊට පස්සේ සීනි ටික හොඳට කලවම් කරලා හොඳට පැණි වගේ වෙනකන් හොඳට පෙනෙනකන් රත් කරගන්න ඕන. දැන් නම් පැණි වගේ වේගෙන එනවා. තව චුට්ටක් විතර තියලා ඒකට පොල් ටික දාන්න ඕනේ. හොඳට පෙන වගේ උඩට ආවට පස්සේ තමයි පොල් ටික දාන්න ඕනේ. ඒ විදිහට දැම්මම පැණි පොල් ටික හරිම රසට එනවා. ඔන්න දැන් පොල් ටිකක් දාලා ඒක හොඳට කලවම් කරන්න ඕනේ. මේ විදියට කලවම් කරගෙන ලිපේ ගින්දර අඩු කරලා හොඳට පැණි පොල් ටික තැම්බෙන්න දෙන්න ඕනේ. එතකොට තමයි ගොඩක් රස වෙන්නේ. මේ පැණි පොල් ටික නම් පාටත් වගේම හරිම රසයි. දැන් නම් හොඳට පැණි පොල් ටික තැම්බිලා වගේ තියෙන්නේ. මේ බලන්නකෝ මේ විදියට තමයි හොඳට තැම්බුණාට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකකුත් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ අර මිශ්‍රණයෙන් ටිකක් දාන්න ඕනේ. ඊට පස්සේ ඒක භාජන වටේටම යවන්න ඕනේ. එක පැත්තක් තැම්බුණාට පස්සේ ඊට පස්සේ අනිත් පැත්තත් හරවන්න ඕනේ. අනිත් පැත්ත හැරෙව්වට පස්සේ ඒ පැත්ත ගොඩක් වෙලා තියාගන්න නැහැ. ඊට පස්සේ ඒක ලිපෙන් බා ගන්න ඕනේ. අපි ඒ විදිහට තව එකක් හදමුකෝ. ඊට පස්සේ දැන් පොල් පැණි ටික තියන්නයි හදන්නේ. පොල් පැණි ටික හොඳට මැදින් තියලා දෙපැත්තෙන් නමලා ඊට පස්සේ උඩට රෝල් කරන්න ඕනේ. මේ විදිහට තමයි හදන්නේ. ඊට පස්සේ අපි ඒ විදිහට තව එකක් හදලා බලමුකෝ. මේ පෑන්කේක් ටික නම් හරිම රසයි. මේක හදන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. පොඩි වෙලාවක් තමයි මේක හදන්න යන්නේ. ඔයාලත් පෑන්කේක් හදලා බලලා රසයිද කියලා කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ගිහින් එන්නම්. බයි.